පුරාවටම අපි ඉගෙන ගත්තේ දේවල් අපිට කොච්චර ධාරණය කරගෙන තියෙනවද කියලා අපි බලන එක තමයි අපි මේ විභාගෙදි කරන්නේ. ඉතින් විභාගය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ පැවැත්විය යුතු දෙයක්. ඒ වගේම විභාග ලකුණු මට්ටම ඔයාලගේ ඉහළ මට්ටමක අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ මං කියන්නේ අපිට ඕනේ හොඳ දරුවෝ ටිකක් බිහි කරන්න. ගුණගරුක දරුවෝ ටිකක් බිහි කරන්න. හැබැයි අපි ගුණගරුක දරුවෝ ටිකක් වෙන්න නම් දහම් දැනුම කියන එක අපිට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මම ඒකට චූටි උදාහරණයක් කියන්නම් පොඩි අයටත් තේරෙන්නත් එක්ක. අපි කියනවානේ දැන් දහම් ගුණගරුක දරුවෙක් නම් හොඳ සමාජයේ හොඳ මිනිස්සෙක් නම් අපි පන්සිල් සුරකින්න ඕනේ කියලා. පන්සිල් සුරකින්නවා කියලා කියන එක අනිවාර්යයෙන්ම ගුණගරුක මිනිස්සෙක් තුල අනිවාර්යෙන් තිබෙන මූලිකම දෙයක්. නමුත් අපි පන්සිල් පද පහ දන්නේ නැත්නම් පන්සිල් සුරකින්න පුළුවන්ද? බෑ. ඒ නිසා දහම් දැනුම කියන එක හොඳ මිනිස්සෙක් වෙන්න නම් දහම් දැනුම කියන එක අනිවාර්යෙන්ම තිබිය යුතුයි. එහෙනම් අපි විභාගෙදි මොකද්ද කරන්නේ? ඕගොල්ලන්ගේ දහම් දැනුම අපි උගන්වනවා ඔයාලට. ඔයාලත් අවුරුද්දක් පුරාවට ඇවිල්ලා කැප වෙලා ඉගෙන ගත්තා. එතකොට අපි ඉගෙන ගත්තේ දහම් දැනුම කොච්චර හොඳ මට්ටමක තියනවද කියලා බලන එක තමයි අපි විභාගෙදි කරන්නේ. ඒ නිසා විභාගය කියන එක මේ අනිවාර්යයෙන්ම ඔයාලා හොඳ ලකුණු මට්ටමක් ලබා ගත යුතුයි. එතකොට අපි විභාගයේදී විභාගයක් පවත්වලා බලාපොරොත්තු වෙන තවත් කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි පළවෙනි එක තමයි අපි උගන්වපු දේවල් ඔයගොල්ලෝ කොච්චර ධාරණය කරගෙන තියෙනවද කියලා ඔයාලගේ ප්‍රගතිය බලාගන්න. අනිත් එක තමයි ඔයාලා දැන් ඉගෙන ගත්තේ දේ ඉගෙනගෙන දැන් අවුරුද්දක් ඉගෙන ගත්තේ දේ ඔයාලා ආපහු දැන් විභාගයක් තියෙනවා කියලා කිව්වම ඔයගොල්ලෝ උනන්දුවෙන් පාඩම් කරනවානේ. එතකොට මේ පාඩම් කරද්දී ඔයාලට මතක නැති වෙලා තියෙන කරුණු තියෙනවා නම් ඒව නැවත මතක් වෙනවා. ඊට පස්සේ ඔයාලට තේරිච්ච නැති දේවල් තියෙනවා නම් ඔයාලා අන්තිමට පාඩම් කරද්දී ඒක තේරෙන්න පුළුවන්. දැන් ඔයාලා විභාගයට ඇවිල්ලා කාගෙන් හරි බලාගෙන උත්තර ලියනවා නම් මොන විදිහකට හරි කොපි කරලා උත්තර ලියනවා නම් ඔය අරුමුණු දෙකේ එකක්වත් ඉෂ්ට වෙනවද? ඒ අරුමුණු දෙකේ එකක්වත් ඉෂ්ට වෙන්නේ නැහැ. හරියට ඔයාලගේ ලකුණු මට්ටම් බලන්නත් බැහැ. ඔයාලා හොඳට පාඩම් කරලා නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා විභාගයක් ලියද්දී ඕනෙම අවස්ථාවකදී ඔයාලටම අවංක වෙලා තනියෙන් පේපරයට උත්තර ලියන්න. එතකොට ඔයාලටම බලා ගන්න පුළුවන් ඔයාලගේ මට්ටම මොකක්ද කියලා. දැන් විභාගෙදී ඔයාට ගන්න පුළුවන් තනියෙන් උත්තර ලියලා ඔයාට ගන්න පුළුවන් ලකුණු 50යි නම් 50ක් නම් ඔයා ගත්තේ ඔයා දන්නවා ඔයා මගේ මට්ටම ලකුණු 50ක් විතරයි. හැබැයි මට තව ලකුණු ගන්න පුළුවන් 50 කියන්නේ මදි. එහෙනම් මොකද අපි කරන්න ඕනේ? ඉස්සරහ දැන් හරි මගේ මට්ටම මම දැනගත්තා. ආයෙ විභාගෙදී මොකද කරන්න ඕනේ? හොඳට මහන්සි වෙලා කැප වෙලා පාඩම් කරලා ලකුණු 80කට 90 මට්ටමකට යන්න ඕනේ. එහෙනම් ඒ විදිහට ඒ කරුණු ටිකක් මතක තියාගනිමින් අද විභාගයට සාර්ථකව මුහුණ දෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා.